අපි දෙවරක්ම භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව අයද සිටියා. නමුත් ඒ හැම වතාවෙම උන්වහන්සේගේ අනුමැතිය ලැබුණේ නැහැ. අපි කූටාගාර ශාලාවට පාගමනින්ම යමු. භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව නැවත ඉල්ලා සිටිමු. භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රීන්ටත් උතුම් පැවිදි බව ලබා මේ පිරිසිදු බඹසර රැකිය හැකිද? ධර්ම විනය තුළ මාර්ගඵල අවබෝධයත් ලබන්නට හැකිද? ආනන්ද, ස්ත්‍රීන් මේ ධර්ම විනය නිවැරදිව ප්‍රගුණ කළහොත් පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටත් මාර්ගඵල අවබෝධය ලබාගත හැකි. එසේනම් ප්‍රජාපති ගෞතමය ඇතුළු කුල කුමාරිකාවන්ට පැවිදි උපසම්පදාව අනුමත කරන සේක්වා. එතුමිය ඔබ වහන්සේට කුමාර අවදී සිට බොහෝ උපස්ථාන කළා. එතුමියගේ උතුම් ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා. ආනන්ද, ප්‍රජාපති ගෝතමිය ඇතුළු කුල කුමාරිකාවන් මේ අෂ්ටකරු ධර්ම පිළිගන්නට කැමතිනම් මා අනුමැතිය ලබා දෙනවා. ඒ අෂ්ටකරු ධර්ම මෙසේ: යම් භික්ෂුණියක් උපසම්පදාවේ වසර 100ක් ගත වුවත් එදිනම උපසම්පදා වූ භික්ෂුවකට ගරු කළ යුතුයි. ඒවගේම භික්ෂුණියක් භික්ෂූන් නොමැති ප්‍රදේශයක වස් නොවිසිය යුතුයි. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පනවන ලද අෂ්ටකරු ධර්ම අප හිස්මුදුනින්ම පිළිපදිනවා. පැවිදි උපසම්පදාවට ඔබ වහන්සේ අනුමැතිය ලබා දෙන සේක්වා. තථාගතයන් වහන්සේ අනුමත කරනවා. මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු කුමාරිකාවන් 500 දෙනාම උතුම් පැවිදි උපසම්පදාව ලැබුවා. ඒ සියලු දෙනා දෙවෙනි කොට ධර්මයේ තුල අප්‍රමාදී වුණා. සුළු කලකින් අරහත්වයට පත් වුණා. මහනාම ශාක්‍ය කුමාරයා කපිලවස්තුනුවර රාජ්‍යපාලනය බාරගත්තා. මේ රජමැදුර හිස් බවක් ගෙන තිබෙනවා. මගේ ස්වාමියා, පුතණුවන්, සහෝදරවරුන්, ඥාතින් සියලු දෙනාම වගේ පැවිදි වුණා. ප්‍රජාපති ගෝතමිය ඇතුළු කුමාරිකාවන් උතුම් පැවිද්ද ලැබුවා. මමත් ඒ උතුම් පැවිදි උපසම්පදාව ලබා ගැනීමට මේ රජවාසලෙන් නික්මෙන්න ඕනේ. යශෝදරා දේවිය ඇතුළු කුමාරිකාවන් සැවැත්නුවර ජේතවනාරාමයට පයින්ම ගමන් කළා. යශෝදරා දේවිය ඇතුළු පිරිස ඒ අෂ්ටකරු ධර්මයන් සිරසින් පිළිගෙන උතුම් පැවිදි උපසම්පදාව ලැබුවා. යශෝදරා තෙරණින් වහන්සේ අප්‍රමාදීව ධර්මයෙහි හැසිරුණා. නොබෝ කලකින්ම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත්වී පින්වත් වද්දකච්චානා නමින් මහා අභිඥාලාභී භික්ෂුණීන් අතර අග්‍රභාවයට පත් වුණා. තීර්ථකයන්ගේ මානය දුරුවීම පිණිස ගන්ධබ්බ වෘක්ෂ මූලයේදී භාග්‍යවතුන් වහන්සේ අනේක විද ඉර්ධි ප්‍රාතිහාරයන් පෙන්වා වදාලා. සිව්වනක් පිරිස ඉදිරියේ අහස් කුසට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් ඉර්ධිඵලයෙන් මවා වෙඩක
ආසේ සක්මන් කරන්නට වුණා. විටක පළඟක් පැනගෙන වැඩ සිටියා. විටක සැතපෙනීරියව්වෙන් වැඩ සිටියා. බුදුරැස් ධාරා විහිතුවමින් මුළු පොළොව තලයම ආලෝකමත් කළා. ඉර්දි ප්‍රාතිහාර්ය පෑමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පළඟින් නැගිට සිනේරු පර්වත රාජයාගේ සිරසෙහි වැඩ සිටිසේක. බලවත් පුරුෂයෙකු හකුළුවන ලද අතක් දික් කරන්නේ යම්සේද දිගහරින් ලද අතක් හකුළුවන්නේ යම්සේද එසැනින් මනුලොවෙන් නික්මී භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට ඉර්දියෙන් වැඩම කළසේක. භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන්ව සිට කළුරිය කිරීමෙන් පසු තව්තිසා දිව්‍ය ලෝකේ උපත ලද මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දිව්‍ය පිරිසට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනු පිණිස තථාගතයන් වහන්සේ ධර්මාසනයෙහි වැඩ සිටිසේක. අප්‍රමාණ වූ දිව්‍ය බ්‍රහ්ම සමූහයා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ධර්මාසනය ළඟට පැමිණුණා. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුත් සහම්පති බ්‍රහ්ම රාජයාත් දිව්‍ය බ්‍රහ්ම පිරිස් පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් මැසීමට පැමිණියා.